උප්පල වන්නා වූ පදුමුත්තර බුදුන් දවස හංසවතී නගරයේ ධනවත් පවුලක උපත ලැබුවා. එක් අවස්ථාවක ඇය විශාල පිරිසක් මැද සිටිමින් බුදුරජාණන් වහන්සේගේ සද්ධර්ම දේශනයකට සවන් දුන් අතර එහිදී බුදුරජාණන් වහන්සේගේ 이르දි බලයෙන් යුක්ත අග්‍ර භික්ෂුණියක්ව දුටුවා. එය දැකපු ඇය අනාගතයේ එවැනිම වූ උතුම් භික්ෂුණියක් වීමට ආශා කළා. ඇය දින 7ක් පුරා බුදුන් වහන්සේට සහ සංඝයාට ආශ්චර්යමත් පූජාවක් කළා. සද්දින අවසානයේදී ඇය අමතර පූජාවක් ලෙසින් බුදුරජාණන් වහන්සේගේ පාමුල උපුල්මල් පොකුරු 7ක් තබා අනාගතයේ යම් බුද්ධ ශාසනයක 이르දි බලයෙන් යුක්ත වූවන් අතර අග්‍ර භික්ෂුණිය වීමේ තමාගේ ප්‍රාර්ථනාව ප්‍රකාශ කළා. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඇයගේ ප්‍රාර්ථනාව ඉටුවන එකක් බව දිවසින් දැක වදාලා. එය ගෞතම සම්බුද්ධ ශාසනය තුලදී ඉටුවන බවද ප්‍රකාශ කොට වදාලා. එතෙන් පටන් දිවි හිමියෙන් බුදුරජාණන් වහන්සේට සහ සංඝ රත්නයට උපස්ථාන කරමින් ජීවිත කාලයම කැප කළ ඇය එම ජීවිතයෙන් සමුගෙන තවතිසා දෙව්ලොව උපත ලැබුවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ දවස ඇය සැවැත් නුවර ධනවත් ගෘහපති පවුලක නැවත උපත ලැබුවා. නිල් මහනෙල් මලේ පැහැයෙන් යුක්ත ඇය අතිශයින්ම සුන්දර තරුණියක් වුණා. ඒ නිසාම ඇය උප්පල වන්නා නම් වුණා. ඇය වැඩිවිය පැමිණි පසු සියලු ධනවත් පවුල් මුළු දඹදිව තලයේ දක්ෂිණ ප්‍රදේශය පුරා සිටි ධනවත් මිනිසුන් සහ කුමාරවරු උප්පලවන්නාව තම පුතුන්ට විවාහ කර දෙන ලෙස ඇයගේ පියාගෙන් ඉල්ලා සිටියා. ධනවතුන්ගේ මෙතරම් යෝජනාවලට පිළිතුරු දෙන්නේ කෙසේදැයි ඇයගේ පියා සිටියේ ලොකු ගැටලුවකට මැදි වෙලයි. ඔහු ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ දැමීමටද අකමැති වුණා. ඒත් කළ හැකි කිසිවක් තිබුණේත් නැහැ. අවසාන තීරණය ලෙසින් ඔහු තම දියණියගෙන් මෙසේ ඇසුවා. ආදරණීය දියණිය, ඔබ භික්ෂුණියක් වීමට කැමතිද? අවසාන සිරුර දරා සිටින උප්පලවන්නා වූ සිය ගුණයකින් පිරිපහදු කළ දුර්ලභ සුවඳ ඇති තෙල් ඇයගේ හිස මත වත් කලාක් මෙන් අතිශයින් සතුටටපත් වී ඊට දෙවරක් නොසිතාම එසනින්ම කැමැත්ත ප්‍රකාශ කළා. "ඔව් පියාණෙනි, මම භික්ෂුණියක් වීමට කැමතියි." ඇය සතුටින් පිළිතුරු දුන්නා. ඒ නිසාම ඔහු තම දියණිය උත්පලවන්නාට මහත් ගෞරව පුද කර භික්ෂුණීන් වහන්සේලාගේ ආරාමයකට යැව්වා. උත්පලවන්නා භික්ෂුණියක් බවට පත් වුණා. වැඩි කල නොගොස් ඇයට පොහොය කරන ශාලාව පිරිසිදු කිරීමටත් ආලෝකමත් කිරීමටත් පැවරුණා. එහිදී ඇය සිය පහන් දැල්ල නැගෙන අයුරු නිරීක්ෂණය කළා. ඇය එම පහන් දැල්ල පිළිබඳව අවධානය යොමු කළා. ඇගේ සිත මනාව එකඟ වී සිටියා. ඇය අරහත් බයට පත් වුණා. අෂ්ට සමාපatti සිව් පිළිසිඹියා ෂට් අභිඥා සහිතව ඇය උතුම් රහත් තෙරණින් වහන්සේ නමක් බවට පත් වුණා. දිනක් උත්පලවන්නා තෙරණිය තම ආශ්චර්යමත් 이르දි බලය ගැන ශාස්ත්‍රුන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශයක් කළා. ඒ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් 7 වෙනි වර්ෂයයි. තීර්ථකයන් දමනය කිරීම සඳහා අපගේ බුදුරජාණන් වහන්සේ ගණ්ඩබ්බ රුක් මුලෙහි වැඩ සිටින කල්හි අපගේ තෙරණියෝ පැමිණ සම්බුදු සිරිපා වන්දනා කොට මෙසේ කියා සිටියා. "ස්වාමීනි, 12 යොදුනක් පුරාවට මහා පිරිස දක්වලා 30 යොදුනම් පුරාවට පිරිස පිරිවරාගත් සක්විති රජෙක් වෙලා ඇවිත් මම නුඹ වහන්සේ වන්දනා කරන්නම්." බුදුරජාණන් වහන්සේ තෙරණින් වහන්සේගේ ප්‍රාතිහාර්ය හැකියාව පිළිගත්තා. නමුත් ප්‍රාතිහාර්ය පාන්නට ඒ මොහොතේ අනුමත කළේ නෑ. ඒත් පසු කලකදී සම්බුදුරජාණන් වහන්සේගේ 이르දිමත් භික්ෂුණීන් ශ්‍රාවිකාවන් අතරින් මේ පින්වත් උත්පලවන්නා තෙරණිය අග්‍රභාවයට පත් වුණා. අද YouTube නාලිකාවෙන් මා ඔබ වෙත ගෙන ආවේ උත්පලවන්නා මහරහත් තෙරණින් වහන්සේ පිළිබඳවයි. ආයෙත් දවසක මේ වගේම ලස්සන කතා පුවතකින් ඔබව හමුවන බලාපොරොත්තුවෙන් අදට ඔබෙන් සමුගෙන යාමටයි සූදානම.
ඔබ සැම දෙනාටම තෙරුවන් සරණයි.